ඔන්න අදත් කතාරාලාව අලුත් කතාවක් අරගෙන අලුත් සුරංගනා කතා අහන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඔන්න අපේ යාළුවෝ දෙන්නම ඒ දොරටුව හරහා ඇවිල්ලා වැටිලා තියෙන්නේ කොළ පාට තනකොළ වලින් පිරුණු මිටියාවතක් වගේ තැනකට. දෙන්නම බිම වැටිලා සීය නැති වෙලා තමයි ඉන්නේ. මේ දෙන්නව කවුදෝ ඇවිල්ලා හැරවනවා. මේ සද්දෙට අපේ යාළුවෝ දෙන්නම හැරෙනවා. ඇහැරිලා වටපිට බැලුවම තමා මෙයාලා දකින්නේ මෙයාලට කතා කරලා තියෙන්නේ කවුද කියලා. බුදු අම්බෝ මෙන්න එළුවේ. කලබල වෙන්න එපා. ඔයාලා අභිරහස් දිවයිනේ අය නේද? ඔයා කොහොමද ඒක දන්නේ? අනික එළුවෙක් කොහොමද අපිත් එක්ක කතා කරන්නේ? මේ දෙන්නට නම් හරිම පුදුමයි. මේ එළුව විතරක් නෙවෙයි හැම සතෙක්ම කතා කරනවා. මේක තමයි හරිත මිටියාවත. ඔයාලා අපේ අමුත්තෝ. ඔයාලා වර දොරටුව නිසා තමයි මෙහාට ඇවිල්ලා තියෙන්නේ. දැන් කොහොමද අපි ආපහු යන්නේ? ඒකට නම් මගේ ළඟ උත්තරයක් නැහැ. ගමට ගිහිල්ලා නායකතුමා හම්බෙන්න වෙයි. ඔන්න මේ දෙන්න එළුවත් එක්ක ගමට යන්න පටන් ගත්තා. මගේ නම සුද්දත්. මෙහෙට කියන්නේ හරිත මිටියාවත කියලා. මෙහෙ ඔයාලා වගේ අය නෑ. හැමෝම වෙනස්. අපි සමහර අයට මැජික් හිටම් පුළුවන්. එතකොට ඔයාටත් මැජික් පුළුවන්ද? මට බෑ. මගේ හැකියාව තමයි ආයුධ හදන එක. මොන වගේ ඒවද හදන්නේ? ඔයාගේ හැකියාවට ගැලපෙන ඕනම එකක්. මං කොහොමද ඒක දැනගන්නේ? පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. කට්ටිය කතා කර කර ගමටම ආවා. දැන් දෙන්නට බඩගිනිත් ඇතිනේ. ඉස්සෙල්ලම යමු මගේ ගෙදරට. ගිහිල්ලා හොඳ සුප් එකකුත් බීලා ඉමුකෝ. ඔන්න මේ දෙන්නත් බෑනු කියම එළුවත් එක්ක යනවා. මම මේ සුප් එකට හතු හොයන්න යද්දි තමයි ඔයාලව දැක්කේ. එළුවා දෙන්නටම සුප් කෝප්ප දෙකකුත් දෙනවා. දෙන්නත් ඒ දෙක ඉක්මනට බිව්වට පස්සේ මේ කට්ටිය ආපහු නායකතුමා ළඟට යන්න පටන් ගන්නවා. නායකතුමාගේ ගෙදර තියෙන්නේ ගමේ කෙළවර. මේක ගෙදරක් කිව්වට ලොකුම ලොකු ගහක හාරපු බෙනයක්. ඔන්න තුන්දෙනාම මෙතනට ඇවිල්ලා නායකතුමාට කතා කරනවා. නායකතුමා මම මේ සුද්දා අපිට අමුත්තෝ දෙන්නෙක් ඉන්නවා. එයාලට ඔයාගේ උදව් ඕනෙලු. ඔහොම ඇතුළට එන්න සුද්දා. කට්ටියම ගේ ඇතුළට යනවා. ගමේ නායකතුමා පුටුවක වාඩි වෙලා පොතක් කියවන ගමන් තමයි ඉන්නේ. මේ දෙන්න දොරටුව හරහා ඇවිල්ලා වගේ. ඔව් අපි ඒකට ඇදලා ගත්තා. දැන් අපි කොහොමද ආපහු යන්නේ? කිසි දෙයක් තේරෙන්නේ නැහැ අපිට. මට තේරෙනවා කොළුවෝ. බය වෙන්න එපා. අපේ ගම ඇතුලේ ඔයාලට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට ආපහු යන්න ඕන නම් මතක පුස්තකය හොයාගන්න වෙනවා. ඒක ගොඩක් අවදානම් වැඩක් නේ නායකතුමනි. ඇයි ඒක අවදානම්? ඒක හොයාගන්න නම් ඔයාලට කළුවනාන්තරය ඇතුළට යන්න වෙනවා. ඒ මොකක්ද? ඒක තියෙන ගඟෙන් එහා පැත්තේ. ගොඩක් භයානක තැනක්. කළුවනාන්තරය කියන්නේ ගුරුළු රාක්ෂයාගේ නිජබිම. මෙයා ගොඩක් භයානකයි වගේම නපුරුයි කියලා තමයි මේ ගමේ කට්ටිය විශ්වාස කරන්නේ.